අයිබෝවන් කියලා දත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා ක්‍රොෂේ ගර්ල් YouTube channel එකට. ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් මං ආවා. ක්‍රිස්මස් කාලෙත් ළඟම එනවනේ. ඉතින් මෙන්න මේ ලස්සන ස්ටාර් එක ගොතන විදිය ඔයාලට වැදගත් වෙයි කියලා හිතුවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආඩත් පුළුවන් ක්‍රොෂේ ගර්ල් YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. නොමිලේම ගෙදර ඉඳන් step by step නිවැරදිව ගෙතුම් ඉගෙන ගන්න දැන් ඔයාටත් පුළුවන්. ඉතින් අද නිර්මාණයට මම භාවිතා කරන්නේ මේ දේවල්. මේ තියෙන්නේ හනා බ්‍රෑන්ඩ් එකේ මිල්ක් කොටන් යාන් එක. ඇත්තටම මේ මිල්ක් කොටන් යාන් එක ගොඩක් හොඳයි. ඔයාලටත් පුළුවන් මේ මිල්ක් කොටන් යාන් වර්ගයක් ගන්න. ඒ වගේම තමයි මම පාවිච්චි කරා කතුරක්. ඒ වගේම තමයි ඔයාලට ඕන වෙනවා ගෙතුම් කටුවක්. මිලිමීටර් 3.5 ගෙතුම් කටුවක් තමයි මම මේකට අද භාවිතා කරන්නේ. ඉතින් අද නිර්මාණයට ඔයාට ඕන වෙන්නේ මෙන්න මේ දේවල් ටික තමයි. ඔයා මගේ channel එක බලනකොට ඔයා ගෙතුම් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මගේ පරණ වීඩියෝස් බලලා ගොතන්න ඉගෙන ගන්න. ඉතින් අපි බලමු මෙන්න මේ ලස්සන ස්ටාර් එක කොහොමද ගොතාගන්නේ කියලා. මුලින්ම ඔයා කරන්න ඕන මෙන්න මේ විදිහට වූල් එක අරගෙන මැජික් රින් එකක් නැත්නම් මැජික් සර්කල් මැජික් මුදුව ඒ විවිධ නම් වලින් හඳුන්වනවා අපි. ඔයා මුලින්ම කරන්න ඕන මැජික් සර්කල් එකක් නැත්නම් මැජික් රින් එකක් මේ විදිහට හදාගන්න එක. හරි අපි දැන් මේ විදිහට මැජික් රින් එක හදාගත්තා. ඊළඟට ඔයා මුලින්ම චේන්ස් නැත්නම් දම්බෙල් දෙකක් ගොතා ගන්න ඕන. චේන්ස් ටික ගොතාගත්තට පස්සේ ඔයා මෙන්න මේ මැජික් රින් එක ඇතුළට half double crochet නැත්නම් භාග දෙපට පිරවිලි ගෙතුම් 10ක් ගොතා ගන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති double crochet කරනවා වගේ ගෙතුම් කටු එක සැරයක් පටලවල අරගෙන මේ ඇතිවෙන loops තුන ඇතුළෙන්ම අපි ගෙතුම් කටුව ගන්න ඕන half double crochet ගොතද්දි. ඉතින් හරිම ලේසි. මම මේ පෙන්නලා තියෙන විදිහට ඔයාට පුළුවන් half double crochet නැත්නම් භාග දෙපට පිරවිලි ගෙතුම් 10ක් මේ මැජික් රින් එක ඇතුළට ගොතා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම half double crochet 10ක් ගොතාගෙන ඉවර වුණා. ඊට පස්සේ වූල් එකේ නිදහස් කෙළවරින් මේ විදිහට හොඳින් ඇදලා අපි මේ මැජික් රින් එක ටයිට් කරගන්න ඕන. එතකොට තමයි අර මැද සිදුරක් හිටින් නැති විදිහට අපිට ලස්සනට මේ ගෙතුම හදාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් අපි ගොතාගෙනපු චේන්ස් දෙකේ අවසානයේට ගෙතුම් කටුව ඇතුළු කරලා මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් එකකින් මේ ගෙතුම අවසන් කරගන්න. ඉතින් අපේ පළවෙනි රවුම අපි මේ විදිහට ගොතලා අවසන් කරගත්තා. ඊළඟට අපි තරුවේ ස්ටාර් එකේ කොටස් ටික ගොතා ගනිමු. මුලින්ම ඔයා මෙන්න මේ විදිහට එක චේන් එකක් නැත්නම් දම්බැලක් ගොතා ගන්න. ඊට පස්සේ අපි සිංගල් ක්‍රොෂේ එකක් තමයි ගොතන්න ඕන ඊළඟ ගෙතුමට ඔයා එක සිංගල් ක්‍රොෂේ එකක් නැත්නම් තනිපට පිරවිලි ගෙතුමක් ගොතන්න. නැවතත් චේන් එකක් මේ විදිහට ගොතා ගන්න. ඊට පස්සේ අපි ඒක ගොතපු ස්පේස් එකට මේ ස්ටිච් එකටම තමයි මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නේ. ඊට පස්සේ ඔයා නැවතත් චේන්ස් දෙකක් ගොතා ගන්න ඕන. චේන්ස් දෙකක් නැත්නම් දම්බෙල් දෙකක් තමයි ඔයා ගොතා ගන්න. ඊළඟට අපි ගෙතුම් කරන්නේ ඊළඟ ස්ටිච් එකට. මෙතනදිත් ඔයා මුලින්ම ගෙතුම් කටුව එක සැරයක් පටලවලා අරන් ඊළඟ ගෙතුමට මෙන්න මේ මම පෙන්නන විදියට ඊළඟ ගෙතුමට ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න.
ඊට පස්සේ ඔයා එක චේන් එකක් ගොතා ගන්න. නැවතත් ඔයා සිංගල් ක්‍රොෂේ එකක් මෙන්න මේ විදිහට අපි ඩබල් ක්‍රොෂේ එක ගොතපු තැනටම ගොතා ගන්න. හරි. අපි දැන් ස්ටාර් එකේ කොටස් 5ක් තියෙනවනේ. මෙන්න මේ කොටස් 5න් එක කොටසක් ගොතාගෙන ඉවරයි. අපි නැවතත් බලමු තවත් අලුත් කොටසක් ගොතා ගන්න විදිය. ඊළඟ ගෙතුමට ඊළඟ ස්ටිච් එකට මේ විදිහට සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න. ඊට පස්සේ ඔයා නැවත ගොතන්න ඕන චේන් එකක්. ඊට පස්සේ ඔයා ඩබල් ක්‍රොෂේ එකක් ඒ ස්ටිච් එකටම ගොතන්න ඕන. එකම ස්ටිච් එකට තමයි ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්නේ. හරි. ඊට පස්සේ ඔයා චේන්ස් දෙකක් ගොතා ගන්න. නැවතත් ඔයා ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්න ඕන ඊළඟ ස්ටිච් එකට. මම මේ අතින් පෙන්නලා තියනවා වගේ ඊළඟ ස්ටිච් එකට තමයි ඔයා ගොතා ගන්න ඕන. ඊට පස්සේ නැවතත් ඔයා චේන් එකක් ගොතා ගන්න. චේන් එක ගොතලා ඉවර වෙලා ඔයාට පුළුවන් සිංගල් ක්‍රොෂේ එකක් අපි ඩබල් ක්‍රොෂේ එක ගොතපු තැනටම ගොතා ගන්න. ඉතින් මෙන්න මේ පැටර්න් එකට තමයි අපි මේ තරුවේ කොටස් ටික ගොතාගෙන යන්නේ. ඉතින් අවසාන වෙනකම් ඔයාට මේ එකම පැටර්න් එකට ගෙතුවොත් තරුවේ ස්ටාර් එකේ මේ කොටස් පහම හරිම ලස්සනට නීට් එකට ඒ වගේම තමයි සරලව ගොතා ගන්න පුළුවන්. හරි මම දැන් ගොතන්න යන්නේ මේ ස්ටාර් එකේ අවසාන කොටස. ඉතින් කලින් පැටර්න් එකටම ඔයාට පුළුවන් මේ කොටසත් ලස්සනට ගොතලා අවසන් කරගන්න. ගෙතුම් වලට ආදරය කරන මගේ channel එකේ වීඩියෝස් බලන ඔයා තාමත් subscribe කරන්න නැතුව නම් බලන්නේ ආදරෙන් ඉල්ලනවා subscribe කරන්න කියලා. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම තමයි මගේ channel එකේ වීඩියෝස් බලලා ගොතන්න ඉගෙන ගනිපු මුකුත් දන්නේ නැති ගොඩාක් අය මට කමෙන්ට්ස් දානවා හැමදාම. ඒ කමෙන්ට්ස් වලට ගොඩාක් ආදරෙයි. හරි ඔන්න ඉතින් මං අවසාන කොටස වෙනකම්ම ගොතලා ඉවර කරගත්තා. මෙන්න මේ විදිහට අවසානයේදී මෙන්න මේ විදිහට සිංගල් ක්‍රොෂේ එකක් ගොතලා ඔයාට පුළුවන් මේ කොටසත් ගොතලා අවසන් කරගන්න. ඉතින් අපි මෙන්න මේ විදිහට ස්ටාර් එකේ කොටස් පහම ගොතා ගත්තා. ඊළඟට ඔයාට පුළුවන් මේ විදිහට ස්ලිප් ස්ටිච් එකකින් අපේ ගෙතුම අවසන් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් වැඩිපුර තියෙන වූල් කොටස කපලා ඉවත් කරගෙන අපේ මේ ගෙතුම ලස්සනට ෆිනිෂ් කරගන්න.
මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ළඟ එන ක්‍රිස්මස් එකට ඔයාලා බේබි ක්ලෝත්ස් කරනවා නම් ඒවට ඇප්ලික් එකක් විදියට අල්ලන්න, නැත්නම් මොනවා හරි බෑග්ස් ගොතනවා නම් ඒවට ඇප්ලික් එකක් විදියට අල්ලන්නත් මේ ස්ටා එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මගේ channel එක බලන ගොතන්න ආස කරන හැබැයි ගොතන්න ඕන බඩු ගන්න තැනක් නැහැ. ඔයාට ගොතන්න හොබි එකක් විදිහට උනත් පටන් ගන්න මොනවද ඔයා ගන්න ඕනි කියලා දන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගොඩ දෙනෙක් මට මැසේජ් කරලත් ඇහුවා අපිට මැටීරියල්ස් ඔයාගෙන් ගන්න පුළුවන්ද මොනවද ගන්න ඕන එහෙම කියලා. ඉතින් ඒකට සොලියුෂන් එකක් විදිහට මම ඔයාලට ලබන සතියේ ඉඳගෙන crochet beginner kit එකක් ඔයාට මගෙන් ගන්න පුළුවන්. crochet girl YouTube channel එකට WhatsApp message එකක් දාලා ඒ ගැන විස්තර මම ඉස්සරහ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්න ලබන සතියේ වීඩියෝ එකකින්. ඒ නිසා අමතක නොකර subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද වීඩියෝ එකත් නැරඹුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. මේ වීඩියෝ එක ගැන අදහසොත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ලයික් එකක් දාලා ඔයාගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා.